සුබ දවසක් මේ වීඩියෝ එක අදිස්සෙන්ම කරන්න ප්‍රධානම හේතුව නම් මේක අපේ රටේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට විශේෂයෙන්ම කුවේට් රාජ්‍ය වෙන්න පුළුවන්, කටාර් රාජ්‍ය වෙන්න පුළුවන්, ඔමාන් වෙන්න පුළුවන්, බහරේන් වෙන්න පුළුවන්, සෞදි වෙන්න පුළුවන්, දුබයි වෙන්න පුළුවන්. ඔබ මොනෑම් අරාබි රටක මැද පෙරදිග රටක සේවය නියුතු ගෘහ සේවිකාවක් වෙන්න ප්‍රාපෝ මේක අපිට අදාළත් නැහැ, අපිට වැඩකුත් නැහැ. මේක මේ අපිට නෙමෙයිනේ උනේ. එහෙම කියලා බෑර කරන්න එපා. ඔයාලට මතක නම් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා කුවේට් රාජ්‍යයේ පිලිපීන ජාතික කාන්තාවක් තමන් වැඩ කරපු ඒ කුවේටි ගෙදර අවුරුදු දෙකමාරක පුංචි පිරිමි දරුවෙක්ව වොෂින් මැෂින් එකේ දහලා ඒක ස්ටාර්ට් කරලා මේ ඒ ළමයාව ඝාතනය කරනවා. ඉතින් ඒ ළමයා ඝාතනය වීමත් සමග කුවේට් රාජ්‍ය තුල දැඩි ආందోලනාත්මක සිද්ධියක් වුණා. ඉතින් කුවේටි ජාතිකයන් අතර දැඩි පිළිකුලක් ඇති වුණා මේ පිලිපින් ජාතිකයන් කෙරේ. විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ ඉන්න පිලිපින ගෘහ සේවිකාන් පිළිබඳව උන් හැම වෙලාවම පිළිකුල් සාගත විවේචනාත්මක දේවල් කරන්න ගත්තා. ඒ අනුව ඒ ළමයාගේ ඝාතනයත් එක්ක කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාන් විශාල වශයෙන් පාච්චලයට දැඩි නින්දාවට අපාසයට මේ පාරදීම් වලට පවා ලක් වුණා කියලා ඒ දවස්වල වාර්තා වුණා. ඉතින් ඒ කෙසේ වෙතත් මේ ඝාතනය සිදු කරපු කාන්තාවගේ නඩු විභාගයේ ඒ කාන්තාවට යම්කිසි මානසික ආබාධයක් තිබෙන බවට වෛද්‍යවරුන් සොයාගත්තත් ඉතින් මේ ඒ කාන්තාවට ඇතිවෙච්ච යම් අසනීප තාත්වය හේතු කොටගෙන මේ නඩුව යම් ආකාරයකට කල් ගියා. ඉතින් කල් ගිහිල්ලා මේක නැවත වතාවක් මේ නඩුව විභාග කරලා මේ කාන්තාවට මානසික රෝගයක් නැහැ, මේ කාන්තාවට උපරිම දඩුවම් දෙන්න කියලා අර වොෂින් මැෂින් එකේ මේ දහලා මිය ගියපු අර කුවේටි ජාතික දරුවගේ පවුලේ පාර්ශ්වය, මේ කියන්නේ වින්දිත දරුවගේ පවුලේ පාර්ශ්වය දිගින් දිගටම කුවේට් රාජ්‍යයෙන් ඉල්ලා සිටියා මේ කාන්තාව අපේ දරුවා මැරුවා, මේ කාන්තාවට උපරිම දඩුවම් දෙන්න. ඊට පස්සේ ඒ දරුවගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනීපු නීතිඥවරු පවා මේ කුවේට් අධිකරණයෙන් ඉල්ලීමක් කරා මේ කාන්තාවට අනිවාර්යයෙන්ම උපරිම දඩුවම් ලබා දිය යුතුමයි කියලා. ඉතින් ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දිනේදී, ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා අද දිනේදී මේ කාන්තාවට කුවේට් අපරාධ අධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබුවා. ඉතින් මේ නඩු විභාගයේ හතරතුර වාර්තා වෙනවා එම අධිකරණ භූමියේදී පිලිපීන තානාපති කාර්යාල නිලධාරීන් කීප දෙනෙක් හිටලා තියෙනවා. ඉතින් මේ නඩු තීන්දුවත් එක්ක විශාල සතුටක් ඒ මියගිය කුවේටි දරුවගේ පාර්ශ්වයට මේ දැනුණා කියන එක තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ කෙසේතත් අපි හැමදාම කියන විශේෂයෙන්ම මේ පිලිපින ජාතික කාන්තාවට වෙච්ච දේ අපේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට මම කියපු අර මැද පෙරදිග රටවල් 6ෙම ඉන්න අපේ ගෘහ සේවිකාවන් විදිහට වැඩ කරන අපේ ලංකාවේ සොයරියන්ට විශාල වශයෙන් ආදර්ශයක්. මොකද විශේෂයෙන්ම අපේ ලංකාවේ කාන්තාව මම දැකලා තියෙනවා මැද පෙරදිග රටවල් වල තමන් ඒ සේවය කරන ඒ ගෙවල් වල ඉන්න අරාබි ජාතික ළමයන් වඩාගෙන හරයට දානවා මේට දානවා වගේ ටික්ටොක් කරනවා, ගොඩාක් දේවල් කරනවා. ඉතින් මේ දේවල් කරන්න එපා. මොකද මේ මැද පෙරදිග රටවල් වල මේ ක්‍රියාත්මක වෙන්නේ ශාරීරික නීතිය පදනම් කරගත්ත රාජාණ්ඩු ක්‍රමයක්. ඉතින් මේ රාජාණ්ඩු ක්‍රමය තුල යම්කිසි විදේශීය පුරවැසියෙක් අත්අඩංගුවට පත්වන ඒ රටේ තියෙන ශාරීරික නීතියට අනුකූලව දඩුවම් විඳින්න වෙන එක වෙනවා. මේ වගේම තව එකක් තමයි සිරියානු ජාතිකයෙකුට අවුරුදු 2ක සිර දඩුවමක් නියම කරලා තියෙනවා. ඒ වෙනම කොටත් නෙමෙයි. කුවේට් එමිර්වරයව විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් කීපයක් දැඩ්ලෙස් තමන්ගේ සමාජ ජාලා පිටුවේ අපාසාත්මක වන අයුරින් පළ කරා කියන චෝදනාවට ඔහුට අවුරුදු 2ක සිර දඩුවමෙන් අනතුරුව ඔහුව කුවේට් රාජ්‍යයෙන් පිටුවල් කරන්න නියම කරලා තියෙනවා. ඒ අනුව ඔහුට මැද පෙරදිග රටවල් කිසිම රටකට ඔහුට ඇතුල් වෙන්න බැරි වෙන්න විදිහට බ්ලැක් ලිස්ට් කරලා තිනවා. ඉතින් බලන්න මොනතරම් මේ අභාග සම්පන්න සිදුවීමක්ද කියලා. ඉතින් බොහොම කල්පනාවෙන්, මොකද මේ මැද පෙරදිග රටවල් වලට අපේ නැති බැරිකම් අඩුපාඩුකම් ඒ මිනිස්සුන්ට අදාළ නැහැ. ඔබ යම්කිසි ඔබේ අසරණකමට යම්කිසි ඔබ අතින් දැනුණු දෙන වැරද්දක් සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම
දඩුවම කියන එක විඳින්න වෙන එක වෙනවාම. ඒ නිසා පරිස්සමින් ඔබ දඩුවම් විද්දොත් ඔබේ පවුල හැත් විශාල වශයෙන් අපහසුතාවට කරදර පීඩන වලට ලක් වෙන අපහසුතාවන්ටපත් වෙනවා. පවුල ගැන හිතලවත් හරි තමන්ගේ දරුවෝ ගැන හිතලවත් හරි මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. ගෙන් එන්න.